මල්ලි ඔව් සර් කියන්න. මොනවාද කන්න තියෙන්නේ? තාමට අපේ කඩේ ඕනිම දෙයක් තියෙනවා සර්. නැති දෙයක් නෑ. මොනවද ඕනේ සර්ට? චීස් කොත්තුවක් ගන්න පුළුවන් නේද? චීස් චිකන් කොත්තුවක්. දෙන්නම් සර්. සුපිරි චීස් චිකන් කොත්තුවක්. අපේ කඩේට ගාන චීස් චිකන් කොත්තුව මේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ සර්. මම දැක්ක TikTok එකේ තිබ්බනේ. මම වීඩියෝ බලලා ආවේ. හරි මම ටක් කරලා දාලා දෙන්න. ඔව් බබා මම ආලා TikTok එකේ මම වීඩියෝ ෂෙයා කරේ. අන්නේ කඩෙන් ආවා. ඔය චීස් කොත්තු රහයි කියලා හැමෝම කමෙන්ට් කරලා තිබ්බා. සර් මාර පස්සේ සර් මේ චීස් කොත්තු ඉවරයිනේ සර්. ඇයිද ඉස්සලා කිව්වේ තියනවා කියලා? ඉස්සෙල්ලා තිබ්බා. දැන් ඉවරුණා සර්. ඉවරයිද? හරි එහෙනම් මට චිකන් කොත්තුවක් ගේන්නකෝ. චිකන් කොත්තුවද? මම ටක් කරලා දාලා දෙන්නම් සර්. ඉන්න. මේ ක්‍රවුඩ් එකේ මාර විදියට ඕ මේ TikTok එකේ වීඩියෝ වයිරල් වෙලා තියෙන්නේ මාර විදියට. සර් මාර පස්සේ සර් මේ කොත්තු දාන්න චිකන් නෑ සර්. ඈ? මෙච්චර ලොක්කඩයක් කරා චිකන් ඉවරයි. ඔව් සර් චිකන් තිබ්බා ඉවර වෙලා සර්. වෙජි කොත්තුවක් ගේන්නකෝ නේ වෙජි කොත්තුවක් ගේන්නකෝ. විජි කොත්තුව මම ටක් කරලා දාලා දෙන්නම් සර් විජි කොත්තුව. චිකන් ඉවරයි නේ බබා. සර් මාර පස්සේ සර් කොත්තු දානෙක් කිනා නෑ සර්. කොත්තු දානෙක් කිනා පොලිසිය අරන් ගිහිල්ලා. මොකක්? කොත්තු ගානෙක් කියලා පොලිසිය කරන් ගියා. ඉතින් කොත්තු ගානෙක් කියලා පොලිසිය කරන් ගියා. අපි මොනා කරන්නද නේ? මම ඔයාගේ ඉවරයි වීඩියෝ එකක් බලලා ආවේ කොත්තුවක් ගන්න. දැන් කොත්තුවක් ගන්න හම්බෙන්නේ නැද්ද? මොනවද මේ කඩෙන් මට කන්න පුළුවන්? රයිස් එකක් අවුලක් නැද්ද? රයිස් ගන්න පුළුවන්. ඔව් සර්. රයිස් ගන්න කට ප්‍රශ්නයක් නැහැ නේ. ඔව් රයිස් ගන්න එක ඉන්නවා සර්. එන රයිස් එකක් දාන්න. මම දැක්ක රයිස් උත්තරහයි කියලා දාලා තිබ්බ කට්ටිය එක වේ. මම ටක් කරලා දාලා දෙන්නම් සර්. මාර පස්සේ රයිස් දාන්න තාච්චි අඬ ගැටිලා සර්. රයිස් දාන්න විදියක් නැහැ. දෙතර මොනවාද මම මෙතනින් ගන්න පුළුවන්? සර් උදේ ඉතුරු වෙච්ච කිබුල බඩිස් කිඩියක් තියෙනවා. ප්ලේන් ටිකක් එක ගෙනත් දෙන්නද? තිබුණමනේ. තුකේ ආච්චි